Hi guys, මම පොඩ්ඩක් එළියට ආවා. අද 2026 මාර්තු මාසේ 2 කියන්නේ තුන්වෙනි මාසේ 2. ඉතින් දැන් වෙලාව හරියටම 10යි. මම පොඩ්ඩක් එළි පහළියට ආවා. කඩේට පොඩ්ඩක් යන්න කියලා. ඉතින් ඔයාලා දන්නවා සෙනසුරාදා ඉරිදා ටිකක් ගමන් බිමන් අඩු කරලා තිබිච්ච දවස් දෙකක්. නිමාඩු දවස් දෙකක්. ඉතින් මම ඒක පැහැදිලි කරන්න මෙතන මම මේ අපි ඉන්න එකම ස්ටේෂන් ඉස්සරහා green line metro එක ඉතිසරට එකකින් පටන් අරන් ග්‍රීට් එකට යන්නේ. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු. ඔයාලට පේනවා ඇති මම මගේ ගේට් එක ගාවින් තමයි මෙතනින් මෙට්‍රෝ එක යනවා. මේ යන්නේ ඉතිසරට එකට. ඉතින් මෙතනින් පොඩ්ඩක් ස්ලෝ වෙනවා දැන්. ඒ ස්ලෝ කරලා මම හිතන්නේ විනාඩියක් යනකොට ඔක්කොම සෙනග බහැලා ගිහිනුත් ඉවරයි. ඔන්න දැන් ස්ලෝ කරගෙන. එතන තමයි මෙට්‍රෝ ස්ටේෂන් එක. මෙතෙන් ඉඳන් විනාඩි 5ක දුර වගේ තමයි පයින් යනවා නම් අපි මේ බයිසිකලේ යනවා නම් විනාඩි 2ක විතර දුර. ඉතින් දෙපැත්තට විනාඩි 2කින් දෙකට යනවා. හැබැයි සෙනසුරාදා ඉරිදා කියලත් එහෙම වෙනසක් නැහැ. බස් ඒ වගේම මෙට්‍රෝ සියල්ලම වැඩ කරා ඒ නියමිත වෙලාවල් වල වෙනකම වෙනදා වගේම. ඉතින් මට කියන්න යමක් තියෙනවා. අපි ඉස්සරහට ගිහින් ඒ ගැන කියමු. මෙතන අවුවයි. ඒක බලලා අපි යමු. අය මම මෙතනින් වීඩියෝ පොඩ්ඩක් නතර කරනවා. විනාඩි 2ක කාලයක් හිටියා. ඉතින් දැන් ග්‍රීක් එකේ ඉඳන් ඉස්සරහට එකට ආවා. දැන් ඒක මෙතනින් ආපහු යනවා. ග්‍රීක් එකට ඉතින් 11න් පටන් අරන් 30න් තමයි ඉවර වෙන්නේ. ඉතින් මම මෙතන ජඩප්පෝට යන හින්දා හුඟක් දන්නවා ඇත්තටම. අපි ඒ ගැන පස්සේ කතා කරමු. දැන් මට උමනාව තියෙන්නේ ඇත්තටම පොඩ්ඩක් මේ ලිපාලිය ගැන කතා කරන්න. මෙතනින් අපි පොඩ්ඩක් ගිහින් ඉතින් ඉස්සරහට ගිහින් අපි පොඩ්ඩක් වීඩියෝ එක කතා කරමු. ඔයාලට පේනවා ඒක අරක මාරු වෙන්නත් ඉස්සෙල්ලා මම දෙක මෙතනින් මාරු කරන්නේ එකම තැනින් මාරු වෙලා ටිකක් තප්පර 30ක විතර කාලෙකින් ආයෙ නැවත එකක් ආවා. ඉතින් මම මේ විදිහට වීඩියෝ එක නවත්තලා ඉස්සරහට යන්න යනකොට අන්න මම ඒ ට්‍රේන් එකත් ඔයාලට පේනවා ඇති. සාමාන්‍ය විදිහට මෙතනින් පොඩ්ඩක් අර මේ දාලා තියෙනවා නිකන් දැල් මේ එකක්. ඒක නිසා පේනවා අඩුයි. අපි බලමු ඉස්සරහට ගිහින්. ගෙදර ගාව ඉඳන් ඉතින් මම විනාඩියක් වගේ ප්‍රමාණයකින් මෙතෙන්ට ආවා. ඉතින් මෙතන හෙවණට ගස තියෙනවා. මාදන් ගස්තර කොහොමද මට නැහැ ගෙඩිවල ගම. ඉතින් ඒ ගස් ගහක් යට ඉතින් මම මේ පොඩ්ඩක් බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා තමයි ඉන්නේ. මෙතන මෙට්‍රෝ ස්ටේෂන් එකත් එතනම තමයි තියෙන්නේ. පොඩ්ඩක් එහාට යන්න. ඉතින් පුරුදු පරිදි වාහනේ විදිහට යනවා. අද පුරුදු පරිදි උදේ ඉඳන්ම සෙනග වැඩ රාජකාරී වල ගෙම ගෙදෙනවා. එදා වගේම ඒ සෙනග වෙනද දකින්නවා වගේම දකින්නවා. මොකද ඊයේ පෙරේදා ටිකක් එහාට මෙහාට යන කට්ටිය හිටියට නිමාඩු දවස් දෙකක් තිබුණා. ඉතින් ඇත්තටම අපි දන්නවා මේ වෙලාවේ ලෝක යුද්ධයක් පවතින බව. ඉතින් ඒක ක්‍රමෙන් නැති යනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් ඒවා නැති වෙලා ලෝකෙට අපි හැමතිස්සෙම කියන්නේ සතුට සාමය ගේන්න කියලා. අලුත් අවුරුද්දක් එනකොට අපි කියනවා මේ වෙලාවේදී මේ මාර්තු මාසෙදී අප්‍රේලෙන් ඉස්සෙල්ලා සතුට සාමය උදා වෙලා මේ යුද ගිනි නිවිලා ලෝකෙට සහනයක් ලැබෙන්න ඕනේ. දෙවියෝ ආරක්ෂා කරන්න ඕනේ කියලා අල්ලා දෙවියන්ගේ පිහිට දෙවියන් වහන්සේගේ බුදුන් වහන්සේගේ හැම ආගමකම හොඳ දෙයක් කරන්න ඕනේ. ඉතින් මේ රටවල් වලගේ ඉක්මන් ක්‍රියාත්මක කම තියෙනවා. ඉතින් ඒකට මේ රටේ ඉන්න නායකයන්ගේ තියෙන හොඳකම මේ රටේ අපි දන්නවා ලංකාව ඇතුළු සියලු රටවල් වලගේ මිනිස්සු ඇවිල්ලා මේ වෑ සේවයල් වලගේ යෙදිලා ඉන්නවා. ඒ මිනිස්සු වෙනුවෙන් මේ රටවල් වලගේ ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නවා. මිනිස්සු ගැන හදවතක් තියෙන හදවතට හිතන මහා නායකයෝ ඉන්න රටවල් ඩුබායි අබුඩාබි කියන්නේ ගොඩාක් මිනිස්සු වෙසෙන රටක්. ඉතින් පෙරක් කට්ටිය ඉතින් කියන වීඩියෝ වලගේ බය වෙන්න එපා කියලා. නෑ අපි දන්නවා යුද්ධයක් තිබුණා. අබුඩාබියට කරදර වුණා මෙහෙටත්. ඉතින් ඒවා සුළු දෙයක් වෙනකොට දැඩි ඉක්මනින් ක්‍රියාත්මක වෙලා දැනුම් දෙනවා ඕනම කෙනෙකුට. ඉක්මනින් ෆෝන් එකට එනවා. තප්පර ගානින් නිවේදන පොලිස් නිවේදන එනවා. කොහෙවත් යන්න එපා ගෙවල් ඇතුළටලා ඉන්න කියලා. ඒගොල්ලෝ දැඩි ආරක්ෂාව ඉතින් අපිට හැමතිස්සෙම පේනවා CID පොලිසිය ඇම්බුලන්ස් හැම තැනම තියෙනවා. ඒක තමයි කියන්නේ ඇත්තට මේ රටවල් වලගේ තියෙන හොඳකම කියලා නිම කරන්න බෑ.
ඕනම කෙනෙකුට බය නොවි ඉන්න කියන්න යුද්ධයක් කෙනෙකුට ඕනම කෙනෙක් බය වෙනවා කියන්නේ මගේ ගෙදර ඉන්න කෙනෙක් අපි එකට ඉන්න කට්ටියත් ඉතින් ඒගොල්ලෝගේ මේ මැඩම්ලාගේ ගෙවල් වලින් අතරලා හිටියත් ඒගොල්ලෝ අපිත් කියා ගන්නවා එකිනෙක කෙනා පරිස්සමට ඉන්න එළියට බහින්න එපා කියලා. එතකොට අපි හිතමු අපේ ලංකාව ගමුකෝ ලංකාවේ කට්ටියත් කියනවා බයයි අඬනවා. එහෙම තමයි ඕනම තැනක දෙයක් වෙනකොට. හැබැයි අපිට එක බය වෙන්න එපා කිව්වට බය වෙන්න ඕනේ නැති ගොඩක් හේතුව නම් මේ රටවල් වල තියෙන ශක්තිය. ඒගොල්ලෝ දැන් අපේ රටක නම් අකුරට වැඩ කරමු කියන්නේ මෙහි අකුරට නීතිය තමයි කරන්නේ. අකුරට වැඩ කරමු කියන්නේ මොකක් හරි ස්ට්‍රයික් කරලා ඒ වගේ දේවල් වලගෙන්නේ. හැබැයි මෙහෙම නෙමෙයි. හොඳ පැත්තට නීතිය හැමතිස්සෙම යහපතක් වෙන්න තමයි නීතියක් කියන එක අකුරට කරන්නේ මේගොල්ලෝ. ඒකෙන් හැම දෙයක්ම වැළකීලා දෙයක් කරන්න පුළුවන් ඉඳලා ඉතින් මට අවුව නිසා ඉස්සරහට යන්න පොඩ්ඩක් අමාරුයි. යන්න පුළුවන් මේ වීඩියෝ එක පේන්නේ නැති හින්දා මම මෙතන ඔයාලට කියන්නේ ඉතින් ගොඩක් කියා ගන්න උවමනාවක් තියෙන්නේ මෙහෙට පහර එල්ල වෙච්චා. ඔයගොල්ලෝ දන්නවා අපි කියන්න ඕනේ නැහැ ප්‍රවෘත්ති වලගෙන් හිරු ප්‍රවෘත්ති වලගෙන් ඉතින් අනිත් රටවල් වලින් හැමතැනින්ම මේ නිවුස් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරනවෙන් ඉතින් මේ රටවල තියෙන දවන්ත ගතිය ඒ තියෙන ක්‍රියාත්මක වීම කොච්චරද කියනවනම් ඇත්තටම ඒවා වළක්වලා මිනිස්සු ආරක්ෂා කරලා දැඩි නීති දාලා යන්න පහසුකම් මෙට්‍රෝ එක මම ඉන්නේ ඉටිසලට් එකේ ග්‍රීන් ලයින් එකේ ට්‍රේන් එක යන එක රෙඩ් ලයින් එක ඒ පැත්ත එහෙන් අනිත් පැත්තෙන් ඉතින් ඒ හැම පහසුකමක්ම මිනිස්සු වෙනුවෙන් වෙනදටත් වැඩි විනාඩි 5කින් යනවනම් විනාඩි 3කින් යනවනම් දෙකින් දෙකට වගේ මම දැකපු දේ මමත් එළි හිටපු නිසා බස් මෙට්‍රෝ එක ඒ විදිහට යන්න ඒ පහසුකම් දාලා මිනිස්සු දැනුවත් කරලා ඒවා පහර වළක්වලා ඒවා බොහෝ යම් ප්‍රමාණයකින් එකක් දෙකක් මිස් වෙන්න ඇති. ඒක ඉතින් ඔයගොල්ලෝ ප්‍රවෘත්ති වලට දකින්න ඇති. ඒ තැන් වලට හානියක් වුණා නම් ඒවා ඒ වෙන්න තිබිච්ච විශාල හානි වළක්වලා මිනිසාටද තියෙන තැන්ද හැමෝම ආරක්ෂා කරලා මේ ඉහළින්ම මිනිස්සයා ගැන හිතන කවදාත් දුබයි අබුදාබි කියන්නේ ගොඩාක් සේකෝ ඇයිදින් රටවල් වලකින් හරි හම්බ කරගෙන ධර්මවල ආත්තු කරගෙන තමන්ගේ තියෙන වමනා දේවල් වලට රටවල් වලකින් හම්බ කරගන්න විශාල රටවල් දෙකක් තමයි කවදාත් මිනිස්සයා වෙනුවෙන් පාරක් උනක් යන්න පයින් යන්නද බයිසිකලෙට යන්නද ඒවා ප්‍රධාන පාර හයිවේද ඒ විදිහට හදලා මනුස්සයන්ට පහසුකම් හම්බ කරන ඛණ්ඩ ඒ නීති රීති ගෙනත් තියෙන්නේ මිනිස්යාගේම යහපත සඳහා. ඉතින් මට කියන්න ඕන කොහොමද ඒකයි ඉක්මනින් ක්‍රියාත්මක කරන ඉතින් අපි අපේ රටේ අපි බලාපොරොත්තු වෙන අලුත් නායකයා ඒ වගේ දේවල් ක්‍රමෙන් ක්‍රමයට හදයි. ඉතින් අනික් කට්ටියත් එකතු වෙලා ඒවට සහයෝගය දෙන්න කියලා මේ වෙලාවේ ඒකත් මතක් කරනවා. ඉතින් මෙන්න මේක තමයි මට කියා ගන්න ඕනේ. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු. ඉතින් ඔන්නෝමයි මෙහෙ තත්ත්වේ පුරුදු පරිදිම දැන් 10 මාට විතර වුණා. මම ඉතින් පොඩ්ඩක් මේ පැත්තට ඇවිදගෙන මේ ඇවිදින් ඉන්නේ ඉටිසලට් බස් ස්ටෑන්ඩ් එක සමග තියෙන මෙට්‍රෝ ස්ටෑන්ඩ් එක. මේ මෙට්‍රෝ එක තියෙන නැති විනාඩි 2 මෙතනින් ඇතුළට ගිහින් විනාඩි 2-3ක කාලයක් තියෙනවා මෙට්‍රෝ එකට යන්න. මේ ටික පෙන්වන්න ඉතින් අවුව නිසා මම පොඩ්ඩක් මේ හරිය මේ විදිහට දැන් අනිත් පැත්තට යනවා. අපි ඉතින් අපි කියනවා අතරම ලංකාවට බය වෙන්න එපා මෙහෙමයි කියලා කියනවා. හැබැයි අපි බය වෙන්න එපා කියලා කියන එක ලෝකේ යුද්ධය එනකොට කියන්නේ එන පාරවල් වලකින් රටවල් වලට බෙදලා යනකොට දහන් තැන් වලට ඒවට අපි කවුරුත් බයයි. අපේ කෙනෙක් මෙතන අපිත් එක්ක කරගෙන ඉඳලා කොහට හරි පරිස්සමෙන් ඉන්න බලාගෙන කියලා හිතන් කියනවා. ඉතින් අපි එකම දේ තියෙන බය වෙන්න ඕනේ නැහැ. මේ රාජ්‍ය බලවත් මේ දැවැන්තයේ ඉන්න රටක මිනිස්සුගේ මිනිස්සු ගැන දැවැන්ත විදිහට හිතන මේ වාගේ මිනිස්යන්ට රැකවරණය දීලා ඉක්මන් ක්‍රියාත්මක වෙලා ඒවා වළක්වලා අන්නේ සහනය ලබා දෙන එක තමයි අපි බය වෙන්න ඕනේ නැහැ කියන්නේ. නැත්නම් කවුරුත් මෙහෙමයි කොහෙන් හරි අපි නොසිතූ විදිහට තමයි කවුද හිතුවේ එකපාරට මෙහෙම දෙයක් වෙයි කියලා. එහෙම තමයි අපිට මතකයි. අපි දන්නවා නොහිතන දේවල් වල තරම් වෙනවා. අපිට මතකයි අර රටක පාසල් සිසු අධ්‍යාපන කරන සිසුයන්ගේ බිල්ඩිමකට කඩා වැලා දුන ෆ්ලයිට් එකක්. ඉතින් හිතනවාද ගම් වතුරද නැත්නම් පාරක් අයින්ද වෙන මොනවා හරි නැහෙනි. එහෙම තමයි හිතන්න දේවල් එකපාරට හිතා ගන්න බැරි විදිහට වෙන්නේ. ඉතින් එහෙම තමයි. නමුත් ඒවට ඉක්මන් ක්‍රියාත්මක මේ රටවල ගින්වල බය වෙන්න ඕනේ. ආරක්ෂාව ඉහිරින්ම තියෙනවා. අන්න ඒක තමයි මට කියන්න උනා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි. අපි බලමු තව පොඩ්ඩක් ඉස්සරහට ගිහින් මේ අවුවේ
දැන් මම මේ ආපස්සට ආපාරෙම යනවා. ඉතින් මේ වගේ ඇත්තටම යන හැම බිල්ඩින් දෙපැත්තට තියෙන එක පැත්තකට බිල්ඩින් දෙක තුනක් අහුවෙන පැතිවලගේ මෙන්න මේ වගේ පාර තියෙන මනුස්සයන්ට හැමතැනින්ම යන්න පහසුකම් තියෙනවා, ඉඩ ප්‍රමාණය තියෙනවා. බයක් වෙන්න දෙයක් නැහැ. රාත්‍රියකට ගියත් මම අපි විදිහම මිනිස්සෙක් ඩ්‍රින්ක් එකක් කරන් ගියත් බය වෙන්න දෙයක් නැහැ. ඒ මිනිස්සු අයින් වෙලා යන්නේ ඒ වෙලාවට අපේ රටවල ගැඟට එන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තම විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ මිනිස්සු ලේඩිස් කෙනෙක් දකින්නට බයෙන් අයින් වෙලානේ. ඇයි ඒ දන්නවා මේ රටවලගේ හැටි, නීතිය දන්නවා. අනික විශේෂයෙන් ලේඩිස්ලාට දැනක් තියෙනවා මේ රටවලගේ ගාරු කරනවා. ඒගොල්ලෝ නීතිය දන්නවා. ඒ වගේම මම හරි ආඩම්බරනවා අබුඩාබි දුබයි කියන්නේ මිනිස්සු හුඟක් සේවය කරලා හුඟක් ඉන්න රටවල්. ඒ වගේ මේ මිනිස්සුන්ට තියෙන ආරක්ෂාවද ඒ දේවල් හදලා තියෙන මහා දැවැන්ත රටවල්. ඒ වගේම ඒ ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා අපේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා අපිත් එක්ක එකතු වෙන්න, සබ්ස්ක්‍රයිබ් කරලා. බොහොම ස්තුතියි.